Hi guys, අද අපි දෙන්න ඇවිල්ලා ඉන්නවා ගම්පොළ තියෙන තවත් ලස්සන තැනකට. ඉතින් ඒ තමයි අම්බුලුවාව. දැන් මේ පාරේ යන ගමන් ඉන්නේ අම්බුලුව පාරේ. බලන්න වටපිට මාරම ලස්සනයි. ඉතින් අපි මේ පාර දිගේ ඉස්සරහට යනකොට ලස්සන පොඩි වැවක් හම්බ වෙනවා. අම්බුලුවාවේ පල්ලෙහාට ආපුවම තියෙන වැවක්. ඉතින් මේ වැවට ආවට පස්සේ ඔන්න බලන්න වැවේ ඉන්න මාළු ගොඩනේ අපි ළඟටම ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි දෙන්න මේ බෝට්ටුවක් අරගෙන පදින ගමන් ඉන්නේ. ඉතින් එතකොට එතනින් ගන්න පුළුවන් මේ මාළුන්ට කෑම දෙන්න පොඩි පැකට්. ඒව අරගෙන මේ මාළුන්ට දාපුවාම මේගොල්ලෝ ළඟටම එනවා අපි. මේ බලන්න අපි ළඟම ඉන්නේ. ඉතින් මෙන්න මේ වැවේ බෝට්ටු පදින්න පුළුවන්. එකිනෙකට රුපියල් 150ක් වගේ සාධාරණ මුදලක් තමයි අය කරන්නේ. ඉතින් අපි දෙන්නම ගියපු නිසා රුපියල් 300ක් වගේ මුදලක් වුණා මේ බෝට්ටුවක් අරගෙන පදින්න. ගයිස් ඔන්න දැන් අපි අම්බුලුවාවේ ටවර් එක ළඟටම ඇවිල්ලා තියෙන්නේ. හරිද? දැන් ඔන්න මේ ඇතින් ඔයාලට පේනවා මේ මීදුම තනිකර මීදුම තියෙන්නේ. ඉතින් දැන් අපි උඩට යන්න හදන්නේ. සම්පූර්ණයෙන් මීදුමෙන් වැහිලා තියෙන්නේ. වහිද කියන්න බෑ ඉතින්. බලමු උඩට ගිහිල්ලා. දැන් උඩට යන්න. ටවර් එකේ භාගයක් පුර ඇවිල්ලා තියෙන්නේ. බලන්න වටපිටාව මීදුමෙන් පිරලා තියෙන්නේ. මේ වල වෙනවා මාන ලස්සනයි. පල්ලෙහාම ඔයාලට පේනවා සෙම්මාත ගම. සෙම්මාත ගම අරණායක. ඒ වගේම මේ පැත්තෙන් ගම්පොළ ටවුන් එක. මේ අම්බුලාව ටවර් එක උඩට නැංගාම මෙන්න මේ වගේ view එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. වැස්සක් වැටෙනවා. ඉතින් මේ ෆීලිං එකත් එක්ක ආයෙත් ගියා ගන්න බෑ මාරයි. බලන්න මට පිටාවත් එක්ක මාරම ලස්සනයි. අපි දෙන්න හොඳටම තෙමිලා දෙන්නේ. ඒ වගේම සීතලයි.
අදට යන්න මෙතනින් අමුල සංචාරය නිමා කරනවා. ඉතින් ආයෙත් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ